සුබ දවසක් යාළුවනේ. සංචාරක ආත්මය අද ආවා ත්‍රිකුණාමලයෙන් කිලෝමීටර් 12ක් ඇතුළට කට්ටකුලම්පත්තුවේ පෙරියායකුලම් වැවට බටහිරින් තියෙන වෙල්ගම් වෙහෙර විහාරස්ථානය දැක බලා ගන්න. ඉතින් යාළුවනේ මේ නම කියපු ගමන් වෙල්ගම් වෙහෙර නම කියපු ගමන් අපිට මතක් වෙන්නේ 2000 වර්ෂයේ 9 වෙනි මාසයේ 19 වෙනි දින මෙලෙච්ච ත්‍රස්තවාදීන් විසින් රණවිරුවන්ගේ හිසටම වෙඩි තබා ඝාතනය කළ ඒ ප්‍රහාර මාලාවයි. ඉතින් යාළුවනේ මේ වෙල්ගම් වෙහෙර විහාරස්ථානය පිළිබඳව අතීත තොරතුරු, පුරාවිද්‍යාත්මක තොරතුරු, මහා වංශ ආදී වංශකථා ආදීන්ගේ තොරතුරු දැන ගැනීමට මේ වීඩියෝ අවසාන තත්පරය දක්වා රැඳී සිටින්න කියලා අපි ඉස්සෙල්ලාම ඇරයුම් කරනවා. ඉතින් අපි යමු වීඩියෝවට. දෙතිස් මහා බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් මෙම වෙල්ගම් වෙහෙර විහාරස්ථානයේ රෝපණය කර තිබූ බවට සිංහල බෝධි වංශයේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ රජගංගල කාවන්තිස්ස රජුරුවන්ගේ සමයේ මේ විහාරස්ථානයේ සෑදී ඇති බව සඳහන් වෙනවා. ඒ වගේම මේ විහාරස්ථානය දෙමළ ආක්‍රමණ සමයේ විනාශ නොකළ එකම බෞද්ධ විහාරස්ථානය ලෙසද සැලකෙනවා. ඒට හේතුව තමයි ලංකාවට පැමිණියේ දෙමළ ජාතිකයන්, ද්‍රවිඩයන්, දකුණු ඉන්දියාවෙන් පැමිණි ඒ අය මේ විහාරස්ථානය විනාශ නොකිරීමට හේතුව මෙම විහාරස්ථානයට ඔවුන්ගේ සොලී අධිරාජ්‍යයා වුණ රාජාධිරාජ පෙරුම්පාල් විහාරස්ථානය ලෙස ඒ කාලයේ සැලකුම් ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙහි සඳහන් වන දෙමළ සෙල්ලිපියක සඳහන් වෙනවා ඔවුන් මෙම විහාරස්ථානයට ගවයන් සහ 12 මහේ පහනට තෙල් පූජා කළ බව මෙහි සඳහන් දෙමළ සෙල්ලිපියේ සඳහන් වෙනවා. මෙම රජමහා විහාරස්ථානයේ විහාර ගෙවල් දෙකක් දක්නට ලැබෙනවා. ඒ විහාර ගෙවල් දෙකේ එක් විහාර ගෙවල් ගඩොලින් නිර්මාණය කරලත් ඒ වගේම පිළිම කළු ගලින් නිර්මාණය කර බවට වර්තමානයේ සාක්ෂි දරනවා. මෙම විහාරස්ථානයේ වැඩ සිටින නායක හාමුදුරන් වහන්සේ නමින් අම්පිටියේ සීලවංශ තිස්ස නායක හාමුදුරුවෝ වෙනවා. උන්වහන්සේ නමින් විතරක් නෙවෙයි, ගතිනුත් එඩිතර ස්වාමීන් වහන්සේ නමක්. හේතුව 1983 වර්ෂයේ පැන නගින උතුරු නැගෙනහිර යුද සමයේදී පවා මෙම විහාරස්ථානය අතහැර නොයා මේ විහාරස්ථානය ආරක්ෂා කර ගැනීමට කටයුතු සිදු කරලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ ඝාතනයට මෙලෙච්ච ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණත් උන්වහන්සේ ඒවයින් දිවි ගලවාගෙන තිබෙනවා. මෙම විල්ගම් වෙහෙර විහාරස්ථානය දමිළ ආභාසයක් සහිත ලංකාවේ පළවෙනි විහාරස්ථානය ලෙස සැලකිය හැකියි. ඉතින් යාළුවනේ අපි අදට වීඩියෝ එකකින් සමගන්නවා. නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඔය හැම දිනාටම ජයෙන් ජයම වේවා.